අපරාධකරුවන් මරා දැමීමෙන් වැළැක්වීම සඳහා සල්ලි ගන්නවා. කෙනෙක් අත්අඩංගුවට ගත්තනම් නිසි ක්‍රමවේදය අධිකරණ ඉදිරිපත් කිරීම. හැබැයි අධිකරණ ඉදිරිපත් නොකොට මරා දැමීම සඳහා සල්ලි ගන්නවා. මරණයෙන් බේරෙනවා කියලා සල්ලි ගන්නවා. ඒවට පක්ෂ ભેද නැහැ මතක තියාගන්න. අද වාර්තා වෙලා තියෙන ඔයගොල්ලන්ට ඉල්දරව්වේ මොනවද මේ කියන්නේ? මරන්න නැතුව ඉන්න නම් අපිට සල්ලි දෙන්න. මරණයෙන් ආරක්ෂා කරගන්න අපිට සල්ලි දෙන්න. පීටියකින් අයින් කළ දෙන්න අපිට සල්ලි දෙන්න. මෙහෙමයි දේශපාලන ජාලය මේවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණේ. කට්ටිය හිතුවා මේවා කාලේ වැලිතලාවේ යට වෙයි කියලා. කාලේ වැලිතලාවේ යට වෙන්න දෙන්නේ නැහැ මේ හොඳේ. හරිද? අපරාධකරුවන් නිසි පරිදි නීති හමුවට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම. විමර්ශනය කරලා අත්අඩංගුවට අරගෙන නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු ගොනු කරලා අධිකරණ පද්ධතිය හරහා අපි දඬුවම් ලබා දෙනවා. හැබැයි ඉතිහාසයක් තිබුණා නේද? අත්අඩංගුවට ගන්න ඝාතන කරන ඉතිහාසයක් තිබුණා. ඝාතනයෙන් බේරගන්න කප්පන්ගත් ඉතිහාසයක් තිබුණා. අද එළිදරව්වේ ඔයගොල්ලෝ තව ටික වෙලාවක් යන මොකද්ද මේ අද උදේ අත්අඩංගුවට ගත්තු කණ්ඩායමගේ රහස් මොනවද කියලා එළිදරව්වේ. මා දන්නේ නැහැ තවදුරටත් ඔයගොල්ලෝගේ පක්ෂවල ඒ වගේ තියන් ඉදීද කියලා. දැනගන්න කැමතියි. බන්ධනාගාරගත වෙලා ඉන්න කුඩු ව්‍යාපාරිකයන් එක්ක 90 දෙවතාවක් කතා කරලා තියෙන දේශපාලන නායකයෙක් 90 දෙවතාවක්. ඒකෙන් 54 වතාවක් එයා අරන් තියනවා නේද? අනිත් ඉතුරු ටික එයාට අවිල්ල තියෙනවා. කොහොමද මේ දේශපාලන අධිකාරිය? මම දන්නේ තමුන්නාසලා තාමත් තියගෙන තමුන්නාසලා පක්ෂය තුලේ අඩුම තරම් පක්ෂවල විනය පරීක්ෂණ කරලා කියනවා දන්නේ.